වූ A හා B අංශු දෙකක් සුමට තිරස්තලයක් මත එකම සරල රේඛාවක් ඔස්සේ එකම දිශාවට පහයි U හා U ප්‍රවේග වලින් චලිත වෙමින් සරල ලෙස ගැටේ. දැන් කතන්දරේ මෙච්චරයි. සරල ලෙස ගැටේ කියනවා. ඊට පස්සේ يعني එකම දිශාවට චලිත වෙලා ගැටෙනවා කියලා විස්තර කරනවා. ගැටුම් සඳහා ප්‍රත්‍යගත සංගුණකයේ E වේ E වලගේ දෙක බෙදීම 3යිලු. ගැටුමෙන් පසු ඒ අංශුව ෂණිකව නිශ්චලතාවයට පත්වන බව පෙන්වන්න කියලා කියනවා. දැන් ගැටිලා ඉවර වුණාම ඒ නිශ්චල වෙනවා. B අංශුව තවදුරටත් ඉදිරියට ගමන් කරන බවද පෙන්වන්න කියලා කියනවා. හරි. ගන්නකො පොඩි. එතකොට මේකේ රූපයක් ඇඳුවොත් මෙන්න මෙහෙම රූපය ඇඳෙන්නේ. හරිද? බලා ගන්න. මෙතන A අංශුව තියෙනවා. මෙතන A හා සමානවම B අංශුව තියෙනවා. දැන් මගේ සමානව නැති වෙන්න පුළුවන්. මොකද හේතුව හරි බෝඩ් එකේ අදින ගෝල දෙක සමාන වුණාද නැද්ද කියන එක නෙමෙයි වැඩේ. හරි. ස්කන්ධ පිළිවෙලින් M හා 3යි M. එතකොට A අංශුවේ ස්කන්ධය M, B අංශුවේ 3යි M. එතකොට A අංශුව 5ක් U ගෙන් චලිත වෙනවා. ප්‍රවේගය 5ක් U යාගේ. B අංශුව U කියලා තමයි කියන්නේ. මේ දේ ගැටෙනවලු. හරිද? ගැටුම් අවස්ථාව මේක. විදාමු ආවේගී බලය ඇති වෙනවා. ඒවා I කියලා. AB. එතකොට මෙතනදිත් ස්කන්ධ හානි වීමක් නම් නැහැ. ගැටුණා කියලා. ඊට පස්සේ ගැටුමෙන් පස්සේ අපි දන්නේ මේව නතර වෙනවද යනවද මොනවද කින්දමද තොරතුරු මුකුත් දන්නේ නැහැ. ඒ උනට අපි ගන්නවා මේ දෙකම යනවා කියලා. මම සාමාන්‍යයෙන් එකම පැත්තට යනවා කියලා ගන්නවා V1 V2 කියලා නෑනේ ප්‍රතිවිරුද්ධව යනවා කියලා ගන්න කියලා එහෙම මුකුත් කියලා නැහැ. ඉතින් V1 V2 කියලා දානවා මේක A ගෝලය A ගෝලීය ස්කන්ධය M මේක B ගෝලය එයාගේ ස්කන්ධය 3යි M. හරිද? දැන් මේ ඇඳලා තියෙන්නේ ගැටුමට පෙර අවස්ථාව මේ ගැටුම මේ එතකොට ගැටුමට පසු හරි නේද? ගැටුමට පෙර ගැටුමට පසු රයිට්. පළවෙනි ගානේදී පළවෙනිම අපි කරන්නේ ළමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය යොදමු කියලා ගමු. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය සමීකරණය මතක් කරගත්තොත් දිශාවත් එක්ක එන දෛසික සමීකරණයක්. ඒක දිශාව දැම්මා v2 ඍණ v1 සමානයි ඍණ e වාරයක් u2 ඍණ u1 කියලා තමයි අපි ඕක මතක තියාගෙන ඉන්නේ. සමහරක් අය මේ ඍණ ලකුණ නැතුව ඍණ ලකුණ ඇතුළට ගුණ කරලා u1 ඍණ u2 කියලා මතක තියාගන්නවා. ඒක කමන්නේ මේක පහසුයි. දෙකෙන් එකනේ අඩු කරන්නේ. නේ? එහෙනම් මේක ගන්න එක ලේසි. v2 කියන්නේ දෙවෙනි ගෝලයේ ප්‍රවේගය v2ම තමයි. ඍණ v1 කියන්නේ පළවෙනි ගෝලයේ ප්‍රවේගය සලකන පැත්තටමයි ඉඳලා. ඒතකොට මේ ඍණ ආවේ කොහොමද? මේ සමීකරණයේ තියෙන ඍණ ලකුණ තමයි මෙතන තියෙන්නේ. හරිද? ඍණ e හැබැයි මේකේ දීලා තියෙනවා දෙක බෙදීම 3යි කියලා. ආදේශ කරනවා ගියා නම් වඩාත් හොඳයි. දීලා තියෙන හින්දා u2 කියන්නේ දෙවෙනි ගෝලයේ ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය u. පළවෙනි ගෝලයේ ආරම්භක ප්‍රවේගය 5ක් u. සලකන පැත්තටම නේ තියෙන්නේ. v2 ඍණ v1 සමානයි ඍණ 2 බෙදීම 3යි u ගෙන් 5ක් u අඩු වුණාම ඍණ 4ක් u කියලා එනවා. ඍණ ධන වෙනවා. 8 බෙදීම 3ක් u කියලා එනවා v2 ඍණ v1ට. පළවෙනි සමීකරණය. දැන් මම මෙහිම සරලව කරාට පීවර 2 3ක් සුළු කරලා ඕගොල්ලන්ට ශනිකව ඔක පීවරෙන් දෙකකින් වැඩේ ඉවර කරන්න පුළුවන් නම් කරාට කමක් නැහැ. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට එනවා රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය යොදමු කියලා ගන්නවා. රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය. හරිද? તો රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය දැම්මොත් මට කියන්න පුළුවන් පෙර ගම්‍යතාවයේ සමානයි පසු ගම්‍යතාවයේ කියලා. හරි? පෙර ගම්‍යතාවය කියන්නේ ස්කන්ධයේ M යන්නේ 5ක් u ගෙන්. එතකොට ඔන්න ගම්‍යතාවය හරි. සලකන පැත්තටමයි. ස්කන්ධය 3ක් M
යන්නේ යෝගෙන්. මෙතන ස්කන්ධය M යන්නේ V1 ස්කන්ධය 3ක් M යන්නේ V2 M අකුර කපලා දාන්න. උත්තර 5යි 3යි 8යි. 8යි U සමානයි V1 ධන 3ක් V2 මේක අංක 2. 1යි 2යි සලකලා අපිට පුළුවන් V1 සහ V2 හොයන්න. මම මෙහෙම කරනවා. මේක මෙතනින් ලියාගමුකෝ. පැත්ත හරියට හදලා හදාගමු. V1 ඍණ ධන 3යි V2 සමානයි 8ක් Q කියලා මේක අංක 2 කියලා ගමු. 1යි 2 එකතු කරන්න. 1ට 2 එකතු කරගන්න. එකතු කරොත් මොකද වෙන්නේ? V1 V1 කැපිලා යනවා. 4ක් V2 සමාන වෙනවා 8 බෙදීම 3ක් U ධන 8ක් Q. හරි. 3 වරකට 24යි 8යි 32යි. 32 බෙදීම 3ක් U කියලා එනවා 4ක් V2. එහෙනම් V2 උත්තරේ එනවා හරි 8 බෙදීම 3ක් U. හරිද? V2 උත්තරේ 8 බෙදීම 3ක් U කියලා එනවා. මම එතනින් මෙහෙම දාලා ගන්නම්. එම නිසා අංක 1න් මට කියන්න පුළුවන් වෙනවා අංක 1 තියෙන්නේ V2 කියන්නේ 8 බෙදීම 3ක් යූලු ඍණ V1 සමානයි 8 බෙදීම 3යි U. 8 බෙදීම 3යි U ට 8 බෙදීම 3යි U කැපෙනවා. එම නිසා V1 සමාන වෙනවා බිඳුවට. දැන් ගානේ කිව්ව දේ හරි නේද? V1 බිඳුව. ඒ කියන්නේ මෙන්න මේක බිඳුව වෙනවා. හරි මෙතන දාන්න එපා. ඒක බිඳුව වෙනවා. බිඳුව වෙනවා කියන්නේ ඒ ගෝලය නිශ්චල වෙනවා. ගානේ අහලා තිබ්බනේ ඒ ගෝලය නිශ්චලයි කියලා නේද? ඊට පස්සේ B ගෝලය තවදුරටත් ඉදිරියට චලනය වෙන බව පෙන්වන්න කියනවා. අපි මෙතන ආවෙන් පස්සේ මේ පොඩි විස්තරයක් ලියමු. ගැටුමෙන් පසු කැපිටල් A ගෝලය නිශ්චල වන අතර B ගෝලය V2 විශාලයි බිඳුව බැවින් ඉදිරියට චලිත වේ. එච්චරයි. හරිද? ඔය ලකුණු කඩන විදිය මෙන්න මේමයි සාමාන්‍ය ලකුණු දෙන්නේ. මේකේ සමීකරණ පළවෙනි සමීකරණය ගන්නවට හෝ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය හරි විදියට යොදා ගන්නවට 5යි. ඒක එක මෙතන සමීකරණය ගන්නවට හෝ යොදනවට 5යි. 10යි. V2 හොයනවට 5යි. V1 හොයනවට 5යි. උත්තරේ තහවුරු කිරීමට 5යි. ඔක්කොම ලකුණු 25යි. 25න් කීයද කියලා දාගන්න තියෙන්නේ.